2025 ජූනි 2 වෙනිදා රක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත් කරපු නිල්ගල රක්ෂිතය ගල්ඔය ජාතික වනාන්තරයේ නැගෙනහිර සීමාව ආසන්නයේ පිහිටලා තියෙනවා. ශ්‍රී ලංකාවේ විශාලතම ජලාශය වන සේනානායක සමුද්‍රයෙන් පෝෂණය වන ප්‍රදේශය තුළ පිහිටලා තියෙන හෙක්ටයාර 26000කින් යුක්ත මේ නිල්ගල වනාන්තරය පහතරට නිවර්තන වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර කාණ්ඩයට අයත් වෙනවා. මේ ගමනේදී මම දක බලා ගන්න ටාගට් කරගෙන හිටපු විශේෂ කීපයක් තිබුණා. බෑන්ඩඩ් බේකුපෝ, පේන්ටඩ් ෆ්‍රැන්කොලින්, යෙලෝ-ෆුටඩ් ග්‍රීන් පිජන්, ඊළඟට රැගඩ් ටේල් ඩ්‍රොංගෝ වගේ කුරුල්ලෝ ඊට අමතරව හතර දෙනා ඇතුළුව තව විශේෂ 14ක් මට උමරි අන්තිමට දක බලා ගන්න පුළුවන් වුණා. මහපාර ඉඳන් ටිකට් කවුන්ටරේට වෙනකම් තිබෙන කොටස කිලෝමීටර් 10ක් විතර වෙනවා. ඒ පාර නම් ගොඩක්ම සවුත්තුයි. කැබ් එකක් වගේ නම් යන්න පුළුවන්. එහෙම නැත්නම් මෝටර් සයිකලයක වගේ යන්න පුළුවන් වෙයි. මේ වනාන්තරයේ ඇතුලේ නවාතැන් පහසුකම් තියෙනවා. හැබැයි ඒක කලින් බුක් කරගෙන තමයි යන්න වෙන්නේ. බලන්නකො මේ නිල්ගල වනාන්තරය ඇතුළේ මොනතරම් ලස්සනද කියලා. මේ නිල්ගල වනාන්තරයට අනේක ලේසි නැහැ. ඒක මං කුරුල්ල බලන්න පටන් ගත්තු කාලේ මගේ හිතේ තිබුණු ලොකු හීනයක් වගේ ඒක සැබෑ වුණා වගේ තේරුණා මෙතනට ගියාම. මේ ඔයගලන්ට හෙන්නේ අපිට මුලින්ම හම්බුණු කුරුල්ලගේ සද්දේ. පේනව නේද? වනාන්තරයේ ඇතුලේ උගේ ලස්සන හඬ රැවුදෙන හැටි. අපිට මුලින්ම හම්බ වුණේ ශ්‍රී ලංකා බොර දෙමලිච්චා. එහෙමත් නැත්නම් බ්‍රවුන් කැප් බැබ්ල කියලාත් කියනවා. ඒගොල්ලෝ ගොඩක්ම ඉන්නේ ජෝඩු වශයෙන්. මේ කුරුල්ලා ලංකාවට ආවේනික කුරුල්ලෙක්. මේගොල්ලෝ ගොඩක් වෙලාවට දැක බලා ගන්න පුළුවන් වෙන්නේ පොළොව මට්ටමේ වනාන්තරයේ පහළ ස්තරවලට කිට්ටුවෙන්. ගොඩක් වෙලාවට උගේ හඬෙන් තමයි අපි ඌ ඉන්න බව දැනගන්නේ. ලංකාවේ දෙමලිච්චන් විශේෂ 6ක් පමණ ඉන්නවා. එතකොට මේ වනාන්තරය තුල ගොඩක් පහසුවෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ බොර දෙමලිච්චන්. මේ ඉන්නේ බ්‍රවුන් බ්‍රෙස්ටඩ් ෆ්ලයි කැචර් කෙනෙක්. එහෙමත් නැත්නම් ඒගොල්ලන්ට ලයබොර මැසිමාරා කියලා කියනවා. මේගොල්ලන්ව නිතරම ආසියානු දුඹුරු මැසිමාරත් එක්ක පැටලෙනවා. එහෙමත් නැත්නම් ඒෂියන් බ්‍රවුන් ෆ්ලයි කැචර්. ඒ දෙන්නම බැලු බැල්මට එක හා සමානයි. වෙන් කරලා හඳුනා ගන්න ගොඩක් අමාරුයි. බ්‍රවුන් බ්‍රෙස්ටඩ් ෆ්ලයි කැචර් එහෙමත් නැත්නම් ලයබොර මැසිමාරගේ පපු ප්‍රදේශය ලා දුඹුරු පාටක් ගන්නවා. ඒ වගේම කකුලුත් කහ හෝ ලා පහක් ගන්නවා. ගොඩක් වෙලාවට මේගොල්ලෝ පොළොවට ආසන්න ස්තරවල තමයි ඉන්නේ. ඒගොල්ලෝ වැඩිපුර ක්‍රියාශීලී නැහැ. ඊට සාපේක්ෂව ඒෂියන් බ්‍රවුන් ෆ්ලයි කැචර් එහෙමත් නැත්නම් ආසියානු දුඹුරු මැසිමාරා වගේ පපු ප්‍රදේශයේ සුදු හෝ ලා පහක් ගන්නවා. කකුල් කළු පාටයි. ගොඩක් වෙලාවට ඒගොල්ලෝ උඩ ස්තරවල තමයි ඉන්නේ. ගොඩක් කඩිසරයි. ඒ ඉන්නේ ටිකල්ස් බ්ලූ ෆ්ලයි කැචර් කෙනෙක්. එහෙමත් නැත්නම් ටිකල් නිල් මැසිමාරා කියලා කියනවා. උද්‍යාන බලධාරීන් පැවසූ පරිදි ලංකාවට ආවේනික හබන් කුකුලන් යුවලක් නිරන්තරයෙන්ම නවාතැන්පලේ මුළුතැන්ගේ අසලට පැමිණෙනවා කියලා අපිට අහන්න ලැබුණා. ඒ හින්දා අපි අපේ කැමරා ටික අතවගෙන වෙලාවක් රැඳී හිටියා. මේගොල්ලෝ මුළුතැන්ගෙන් ඉවතලන ආහාර කොටස් අනුභව කිරීමට පුරුදු වෙලා තියෙනවා. අපිට වැඩි වෙලාවක් ඉන්න ඕනේ මේ පක්ෂීන් දැක බලා ගන්න. ඒ අතර නීල කොබෙයියකු අපිට දැක බලා ගන්න පුළුවන් වුණා. ඌට එමරල්ඩ් ඩොබ් කියලා කියනවා. මේ පක්ෂීන් දෙවර්ගයේම තරමක් දුර්වලයි. ගොඩක් වෙලාවට නීල කොබෙයියෝ තනියම තමයි ඉන්නේ. හැබැයි මේ හබන් කුකුලා නම් සාමාන්‍යයෙන් යුගල් විදියට තමයි ගත කරන්නේ. මේ වනාන්තරය ඇතුළ මාරම ලස්සනයි. හරිම නිස්කලංකයි. මනසට පුදුම නිස්කලංක භාවයක් දැනෙනවා.
බෑන්ඩඩ් බේකුකු එහෙමත් නැත්තං වෛරගුරු කොහෙක්. මෙයාව දැක බලාගන්න පුළුවන් වෙන්නේ පහතරට වීලි කලාපීය වනාන්තරවල පමණයි. ගොඩක් දුර්ලභ කුරුල්ලෙක්. මෙයාගේ තියෙන දිලිසෙන දුඹුරුපාට පිට ප්‍රදේශය සහ කළු සුදු මිශ්‍ර වෛරන් සහිත උදරයෙන් මෙයාව අනිත් කෝලන් විශේෂවලින් වෙන්කර හඳුනාගන්න පුළුවන්. මේ කුරුල්ලව බලාගණ්ඩ නම් නිල්ගල වගේ තැනකටම එන්න ඕන. බංගලාව කිට්ටුවම ගල්ලොය ගඟත් තියෙනවා. අපේ තැන්ට නාණ්ඩත් ගියා. එතන නම් මාරම ලස්සනයි. එහිදී ගස්මුදුන් වල සිටි සදර්න් හිල් මයිනා එහෙමත් නැත්නම් පහතරට සැලලිහිණි යුගලක් අපිට දැක බලා ගන්න පුළුවන් වුණා. ලස්සන කුඹුරුයාය දිගේ අපි යනකොට අපිට ග්‍රේට රැකට්ටේල් ඩොංගු කෙනෙකුත් හම්බුණා. එමත් නැත්තම් පිටිපෙන්ද කවුඩ කියලත් කියනවා. උගේ තියෙනවා නලලේ ටියාටුලින් හැදුණු කලබක් වගේ කොටසක්. ඊට අමතරව නැට්ටක් විශේෂයි මැක නැට්ට කෙලවර රැකට් එකක් වගේ පිහාටු දෙකක් තියෙනවා. ඊට පස්සේ අපිට ඉතා වර්ණවත් ලස්සන කුරුල්ලෙක් වෙන මැලබාට් රෝගන් එමත් නැත්තං ගිනි කුරුල්ල කියන පක්ෂි විශේෂයක් හම්බුණා. මේ වනාන්තරය ඇතුළේ කුඹුරුයායකුත් තියෙනවා. ඒකත් මාර ලස්සනයි. ඒක ලංකාව ඇතුළේ රක්ෂිතයක්ව තියෙන එකම කුඹුරුයාය විදියටත් සැලකෙනවා. මම මේ ගමන ගියේ ඩොක්ටර් කෙනෙක් වන ප්‍රමෝද් අයියා එක්කයි, අතුල අයියා එක්කයි, එයා ලෝය කෙනෙක්, තව කුරුල්ලන් පිළිබඳ ප්‍රවීණයෙක් වන ජනක අයියා එක්ක. බංගලාව අසල කුඩා දොළපාරක් තියෙනවා. එතන අපිට පිළිහුඩුවෙක්ගේ සාක්ෂියක් ඇහුණා. ඊට පස්සේ අපිට රන් පිළිහුඩුවක් කියන මේ කුඩා පිළිහුඩු විශේෂය අපිට දැක බලා ගන්න පුළුවන් වුණා. මෙයාට ඉංග්‍රීසියෙන් කියන්නේ බ්ලැක් බැක් ඩ්වර්ෆ් කින්ග්ෆිෂ් කියලා. ලංකාවේ ඉන්න කුඩාම පිළිහුඩු විශේෂය විදියට හඳුනාගෙන තියෙනවා. මේ පක්ෂයා හරිම ලස්සන වගේම ගොඩක් දුර්ලභ කුරුල්ලෙක්. පුදුම ඉවසීමක් තියෙන්න ඕනේ මේ කුරුල්ලව ෆොටෝ ගන්න. අපිටත් ඒ වගේම වෙලාවක් බලාගෙන ඉන්න වුණා උගේ ඡායාරූපයක් අරගන්න. ඊළඟට ප්‍රදීප් මහත්තයා තමයි අපිට මේ ගමනේ කුරුල්ල බලන්න උදව් කරේ, අපේ ගයිඩ් විදිහට කටයුතු කරේ. ඊළඟට ඔහු අපිව විශේෂ කුරුල්ලෙක් බලන්න එක්කරන් ගියා. එයා කියන්නේ පේන්ටඩ් ෆ්‍රැන්ක් කොලින්. එමත් නැත්තම් පිටවටු කුකුල කියලා. පොඩි කොරවක් එක්ක ප්‍රමාණයේ වගේ තියෙන මේ කුරුල්ලට ඒ නම ලැබිලා තියෙන්නේ ඔහුගේ අලංකාර වර්ණ රටාව හින්දා. ඒ වගේම ඌ ගොඩක් වෙලාවට පඳුරු අස්සේ හැංගිලා තමයි ඉන්නේ. ගොඩක් වෙලාවට එයා ඉන්නේ එයාගේ පසුබිමේ වර්ණත් එක්ක හොඳට සංකලනය වෙන තැන්වල තමයි ඉන්නේ. අනිත් එක ඌ එළියට එන්නේ බොහොම කලාතුරකින්. ඒ නිසා ඌ මේ දැක බලා ගැනීමත් ඉතාමත්ම අපහසුයි. ගොඩක් වෙලාවට ඌගේ හඬ තමයි අපිට කැලේ අහන්න හම්බෙන්නේ. ඒක පියාඹන්න පුළුවන් නම් ගොඩක් වෙලාවට ඌට අවදානමක් එහෙම තේරුනොත් ඌ වේගෙන් දුවගෙන යන එක තමයි කරන්නේ. ඒ වගේම මෙයා ගොඩක් වෙලාවට ක්‍රියාකාරී වෙන්නේ උදේ කාලේ සහ හවස 4න් පස්සේ වගේ. ඒ හින්දා අපිව බලන්න ගියත් 4න් පස්සේ. මේ කුරුල්ලා රතු දත්තපොතේ දැඩි අවධානමට ලක් වෙලා තියෙන පක්ෂියෙක් විදිහට සැලකනවා. අනිත් එක ඌව දැක බලා ගන්න පුළුවන් වෙන්නේත් නැගෙනහිර පළාතේ ගල්ඔය නිල්ගල වගේ ප්‍රදේශවල පමණයි. ඊට පස්සේ අපි ආයමත් අපි බංගලාවට අපි යන්න පිටත් වුණා. එතකොට අපි සීපාදු බටගයන් කීපයකුත් අපි දැක්කා.
එමන්නතවට යලෝ ෆුටඩ් ග්‍රීන් පිජන් කියලා කියනවා. මෙයත් හරිම දුර්ලභ කුරුල්ලෙක්. වත් ගොඩක් කලාට දැක බලාගන්න පුළුවන් වෙන්නේ නිල්ගල ආශ්‍රිත වනාන්තරවල විතරයි. අපි ඊට පස්සේ අපේ දවස අවසන් කරා. ඉතින් මම ටාගට් කරගෙන හිටපු කුරුල්ලු සේරම වගේ මට බලාගන්න පුළුවන් වුණා. හරි, එහෙනම් මේ බ්ලොග් එක ගැන මොකද අහන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි නැවතත් අලුත් බ්ලොග් එකකින් හම්බ වෙනකම් ඔයගොල්ලෝ හැමෝටම සුබ ප්‍රාර්ථනා කරනවා. වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා තෙල්ලනවා.